මටයි බෝල්ටුයි ආදී නේද බං ඉන්නේ. ඔව් බං බලහංගු තුන් දෙනා පදින බයික්. ඔව් බං අපි මේ වගේ ජොබ් කරලා කවද්ද බං ඒ වගේ බයික් එකක් ගන්න. ඔව් නේද බං අපේ අම්මලා තාත්තලා දුප්පත් වෙච්ච හින්දා මේ හැමදේම. ඔව් බං ඉතින් අපි මොනවා කරන්නද මං ගිහිල්ලා උත් එක කතා කරලා එන්නද? අනේ මන්ද බං උන් අපිත් එක්ක කතා කරයිද දන්නේ නැහැ. උඹ ගිහින් මරේ මන්නම් බෑ. මේ හිතන්න එපා බං. ඉස්කෝලේ යාළුවනේ. උන් කතා කරොත් නකරොත් ඒකට අවුලන්නේ නැහැ. මං ගිහිල්ලා කතා කරලා එන්න. ආදී කොහෙද බං උඹලා මේ යන්නේ? අම්මට සිරි උෂානයක්. කොහෙවත් නෑ බං පොඩි වටයක් දාන්න දාවා. විශානය උඹ අඳුර ගන්නත් බැරි වුණානේ බං. ඒකනේ බං. උඹ සෑහෙන වෙනස් වෙලානේ බං. මං දැන් ඉන්නේ විදියට කොහොමත් උඹලට මාව අඳුර ගන්න බැරි වෙයි. අයියෝ ඔවා මොනවද බං? ඒක නෙමෙයි. උඹ මොකද්ද බං දැන් කරන ජොබ් එක? වෙන මොනවද බං? වත්තේ කුලි වැඩ තමයි. අපේ අම්මලා තාත්තත් වත්තේනේ වැඩ. ඒ හින්දා මටත් ජොබ් එකක් හොයාගන්න බැරි වුණා. මාත් මෙතෙන්ටම ආවා ওই වැඩට. අඩෝ එහෙමද බං? උඹ තාම බයික් එකක් ගත්තේ නැද්ද බං? නෑ බං. වත්තේ වැඩ කරලා කොහෙද බයික් එකක් ගන්නෙ? අපිට බයික් එකක් කියන්නේ ඉනියක් තමයි බං. අයියෝ ඔහොම කියන්න එපා බං. මේ අපේ බයික් තියෙන්නේ. උඹට ඕන ලාවක අරගෙන පැදපන්. උඹට ඕන තරක ඵලයන් බං. උඹ අපිත් එක්ක පොඩි කාලේ ඉඳන් එකට හිටපු එකානේ. මං උඹලා ගැන දන්නවා බං. උඹලාගේ වචනත් ඇති. මං ගිහින් එන්නම්. අද වැඩ වැඩි බං. අපි ඉස්තර වගේ උඹත් එක්ක ඉන්නවා බං. උඹට ඕන වෙලාවක කෝල් එකක් දාපන්. ඕන වෙලාවක බයික් එක අරන් ඵලයන්. ඔව් ඔව් බං. උඹත් දික්කන බයික් එකක් ගේමු. අපිත් ඉන්නවනේ බං. පුළුවන් සපෝට් එකක් දෙන්නම් අපිත්. අඩෝ උඹලා ඉස්සර වගේම තමයි නේද බං. සල්ලි බයික් කොච්චර තිබ්බොත් උඹලා කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා මම දන්නවා බං. එහෙම තමයි බං. හොඳම යාළුවෝ මොන දේ තිබ්බත් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ උෂා. ඒ උෂාන් උඹත් මුන් කතා කරාද බං? ඔව් බං. මං උඹට කිව්වා නේද? උන් කලී හිටපු විදියමයි බං. උඹ මේ යාළුවා මොන දේ තිබ්බොත් නැතොත් කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ බං.